ආයිබෝවන් මේ UMT YouTube නාලිකාවයි. අප අද බලන්න යන්නේ 2025යි. ආපු සුපිරි මූවිස් ටිකක් ගැන හා ඉදිරියේදී යන සුපිරි මූවිස් ටිකක් පිළිබඳවයි. එහෙනම් මේ අවුරුද්දේ විශාල චිත්‍රපට සංඛ්‍යාවක් පැමිණියා. අපි අද වීඩියෝ එකෙන් බලමු 2025 ආපු සුපිරිම මූවිස් ටික හා ඉදිරියේදී යන සුපිරිම හා හොඳම ෆිල්ම්ස් ටික මොකක්ද කියලා. අපි දැන් වීඩියෝ එකට යමු. 2025 පෙබරවාරි මාසෙ පැමිණි ඩ්‍රැගන් මූවි එක ඉතාමත් හොඳ චිත්‍රපටයක්. මේක පාසල් ජීවිතය හා සම්බන්ධ වන ඉතාමත් හොඳ හා ඉගෙනීමේ වටිනාකම ගැන කියන ඉතාමත් හොඳ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අනිවාර්යෙන් බලන්න. මේ චිත්‍රපටය ඕනි කට්ටිය මේ චිත්‍රපටයේ ලින්ක් එක අපි දාන්නම්. අපිට මෙසේජ් එකක් දාලා තියන්න. මේ චිත්‍රපටයේ වැඩිපුර ගැන කිව්වොත් මේ ප්‍රධාන චරිතය තමයි ප්‍රදීප් රංගනාදන්. ඔහු මීට කලින් චිත්‍රපට 3ක් රඟපාලා තියෙන. මේ චිත්‍රපට 3ම ඉතාමත් ප්‍රසිද්ධියටපත් වුණා. ඒ නිසා මේ චිත්‍රපටය අනිවාර්යෙන් බලන්න. ඊළඟ ෆිල්ම් එක තමයි රෙට්‍රෝ. මේක සූර්යයන්ගේ රංගනයෙන් ආවේ. මේක අප්‍රේල් මාසයේදී තිරගත වුණා. මේකත් ඉතාමත් හොඳ මූවි එකක්. මේ මූවි එක ගැන තියෙන තාත්තා හා පුතා අතර සිදුවන කතාව පුවත සම්බන්ධයි. රත්තරන් හා වටා සිදුවුණු කතා පුවත මේ චිත්‍රපටයේ තියෙන්නේ. මේකේ සූර්යා, පූජා හෙට්ටි යන නලු හා නිලියත මේ රඟපාලා තියෙන මේ ෆිල්ම් එක ඕනි කට්ටිය අපිට කමෙන්ට් එකක් දාන්න. අපි මේ ෆිල්ම් එක ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඊළඟ ෆිල්ම් එක තමයි තග් ලයිෆ්. මේ මූවි එක ලබන මාසේ 5 වෙනිදා රිලීස් වෙනවා කියන කියලා තියෙනවා. මේකත් ඉතාමත් හොඳ චිත්‍රපටයක්. ආපු ගමන් මේකේ ෆුල් රිවිව් එක ඔයගොල්ලන්ට ලබා දෙනවා. මේ ටීසර් එක, ට්‍රේලර් එක හා සොන්ග්ස් එකම රිලීස් වෙලා තින්නේ. ඒ ඔක්කොම ඉතාමත් වෙන ලොකුවට ප්‍රසිද්ධියටපත් වුණා. ඒ නිසා මේ මූවි එක ආපු ගමන් අපි සියලුම තොරතුරු ඔයගොල්ලන්ට ලබා දෙනවා. එතකොට අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් විශාල මූවි සංඛ්‍යාවක් පැමිණලා තියෙනවා. ඉදිරියේදී අපි සියලු මූවිස් පිළිබඳව රිවිව් ලබා දෙනවා.